ලස්සන වෙලාද මන්දා. අද එළියට වැස්සේ පොඩි වැඩක් කරගන්න. මේක කලින් අපි try කරා ඒකට අපි හරි ගියේ නැහැ. අපි කවුප්ලන්ඩ් එකට ගියා. ඉතින් කවුප්ලන්ඩ් එකෙන් වැඩි කරගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ඒක අරන් ගියපු බඩු ටික කුණු බාල්දියට දාලා තමයි එන්න උනේ. ඉතින් අපි අද යනවා. අපි ගාව තිබ්බ පාවිච්චි කරපු කෑන්ස් වගේක් බියර් කෑන් එතකොට වෙන වෙන එම්ටි කෑන්ස් වගේ. ඒවා අපි මෙහි තියෙනවා. කලින් අපි ගියේ ලිඩල් එකට. සෝරි මේ කවුප්ලන්ඩ් එකට ගියේ. අද යනවා අපි ලිඩල් එකට. ලිඩල් එකෙන් ඒවා ටික දාලා මං හිතන්නේ රුමේනියාවෙත් තිබ්බා ඒක. මේ ඒවා කොයින්ස් විදියට චේන්ජ් කරගන්න පුළුවන්. ඇත්තට මේක හොඳ වැඩක් මේ වගේ රටකට ආවට පස්සේ අපිට දකින්න තියෙනවා. මොකද තන තන කුණු අනම් මුකුත් ජරාව නැහැ. ඒවා තමන් පාවිච්චි කරලා තියෙනවා නම් ගිහිල්ලා බාර දීලා සල්ලි ගන්න පුළුවන්. බලමු ගිහිල්ලා කොහොමද කරන්න තියෙන්නේ කියලා. මේක මම කරන පළවෙනි වතාව මෙහෙදි. කලින් කරලා නැහැ. බලමු try කරලා කොහොමද කරන්නේ කියන එක. අද වීඩියෝ එක කරන්නේ ෆෝන් එකෙන්. ඒ හින්දාද දන්නේ මම ලස්සනට පේනවා. නැත්තම් ඊට වඩා කැතයි. ස්ප්‍රින් එක තියෙන නිසා මේ මාරම ලස්සනයි. දැන් ස්ප්‍රින් එක ඇවිල්ලා තියෙන්නේ. අපි යනවා ලිඩල් එක ඇතුළට. අද සෙනසුරාදින්ද මං හිතුවේ ලිඩල් එකේ කට්ටිය වැඩි ඇති කියලා. හැබැයි මේ පැත්තෙන් යන්නේ කියන්නේ. අද ගොඩක් වෙලාවට ලිඩල් එකේ කට්ටිය අඩු වෙනවා හිතන්නේ. වෙනදට වඩා නේ. මෙන්න තියෙනවා මැෂින් එක. මැෂින් එකට අපි දාන්න පටන් ගත්තා. පරිදු දානවා කෑන්ස් ටික. මෙතන පේනවානේ කෝලන්සොති 40ක් වගේ දැන්ට තියෙන්නේ. එතකොට මෙතන කෑන් 9ක් වගේ වෙනකොට දාලා තියෙනවා. මම එක කෑන් එකකට සත මෙතන 55යි. right. සත පහ ගන්න එකතු වෙන්නේ. දැන් අපිට තියෙන්නේ සත 60ක් විතරයි. අපි මේක try කරන්න කරමු වැඩ. තව වගේ බෑග් එකක් තියෙනවා කෑන්ස් වගේ. අපි try කරලා බලමු කොහොමද මේක කරන්න කියලා. මොකද මේ අපි රිසිට් එක ආවා. බලමු. අපි ඊටු ටිකක් දාමු try කරලා. මොකද අපි මේක මේ සල්ලි පරමාර්ථයෙන් කරපු දෙයක් නෙමෙයි. මේක කරන්නේ කොහොමද කියලා බලන්න තමයි අල්ලගන්නේ. අපි දෙවෙනි බිල් එකත් ගත්තා. බිල් එක බලමු. මෙතන මේ බිල් එකේ තියෙනවා ලිඩල් එකෙන් අපි දැම්මේ. මෙතන තියෙනවා සත 60ක්. මේකෙත් තියෙනවා සත 60ක්. මෙතන 12ක් දාලා තියෙනවා. මෙතන 12ක් දාලා තියෙනවා. මේ බිල් එක. ඒ කියන්නේ පෝලන්සොති 1.20 අපි දාලා දෙනවා. ලොකු කවර් එකක් අරන් එන්න ඕනේ කළු පාට. ගොඩක් දානවා. එකකට එන්නේ 7 කීයද? එකකට එන්නේ 7 10යි. 7 5යි. 7 5ක්. නෑ 7 10යි 7 10ක් එන්නේ. නෑ 7 5යි එන්නේ. 7 5යි. මේ අපි මේ බිල් එක දාලා try කරේ මේ ඇත්තටම කිව්වොත් එහෙම කොහොමද මෙහි වැඩේ වෙන්නේ කියලා දැනගන්න. අපි ඒත් එක්කම ආව තව බඩු වගේක් ගන්න. අපි ඒ බඩු ටිකක් ගමු.
ඇත්තටම කිව්වොත් එහෙම අපිට මාරම සතුටුයි. මොකද මේ මාර අඩුවිල්ලක් අඩු වුණා ගත්ත බිලේ. මං හිතන්නේ ඒ හින්දා වෙන්නේ නැති ගොඩක් කට්ටිය මේ බියර් කෑන් එකක්වත් පේන්නේ නැත්තේ පාරේ. මේ තියෙන්නේ අපේ බිල 42යි. ඒකෙන් අඩු වෙලා තියෙනවා 1.20ක් ස්ලෝති. ඇත්තටම මාර සතුටුයි. මේ පුදුම සතුටක් තියෙන්නේ මේ ඊළඟ පාරත් අපි කෑන් සෑහෙන්න ගේනවා. ගෙනල්ලා මේ ඒ සල්ලි වලින්ම කන්න පුළුවන් මං හිතන්නේ පෝලන් ඉන්න කම්ම. නෑ නෑ එහෙම නෙමෙයි ජෝක් එකක් කරේ. ඇත්තටම කිව්වොත් එහෙම මේක try කරන්න අපි කරපු වීඩියෝ එකක්. මේ වීඩියෝ කල් මේ try කරන්න මේ මොකද්ද කොහොමද වෙන්නේ කියලා බලන්න තමයි අපි මේක කරේ. ඉතින් ඇත්තටම අඩු උනේ බිලෙන් 1.20ක් ස්ලෝති. ඇත්තටම ඉතින් එහෙම හරි කමන්නේ ඒකට එච්චර ගාණක් අඩු වෙච්ච එක ගැන ඇත්තටම හොඳයි. ඉතින් මොකද මේ පාරවල් වල මේ අපද්‍රව්‍ය මුකුත් නැහැ. හැමදේම පිරිසිදුව තියෙන සමහරක් විට ඒ වගේ දේවල් නිසා වෙන්න පුළුවන්. දැන් කළුවරත් වැටිගෙන එනවා. ස්ප්‍රින් එක නිසා නම් ගොඩක් කළුවර නැහැ. දැන් වෙලාව 5:49යි. ඉතින් අපේ ඇකොමඩේෂන් එකට යන ගම ඔහොම තමයි ඉතින් අද ගියුනේ. බඩු ටිකක් ගත්තා. මේ පැත්තේ යා මොකද පාර බිරිය වැඩි නිසා. ඉතින් එහෙනම් ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඉන්න.